ඉතින් ඔයාලට ඔන්න ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණ නිසා අද මම ඔයාලට මගේ යුනිවර්සිටි ලයිෆ් එක ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මට යුනිවර්සිටි පටන්ගෙන දවස් 2-3ක් ගියාම තමයි මම මේ වීඩියෝ කරේ. ඉතින් මේ වීඩියෝ එක අපිට ඔරියන්ටේෂන් එහෙම ඉවර වෙලා තමයි මම කරන්න පටන් ගත්තේ. ඉතින් අද මාත් එක්ක එකතු වෙලා මගේ යුනිවර්සිටි ලයිෆ් එක ගෙවෙන්නේ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ මට යුනිවර්සිටි පටන් අරගෙන සතියක් විතර කාලයක ගත්ත වීඩියෝ ක්ලිප්ස් කිහිපයක්. ඉතින් ඔයාලා බලන්නකෝ මම අද මොකද කරන්න කියලා. මේ තියෙන්නේ අපේ ලෙක්චර් හෝල් එකක්. අපිට දවසින් දවස එක එක ලෙක්චර් හෝල් වල ලෙක්චර්ස් තියෙන්නේ. ඉතින් අද මම මේ ලෙක්චර් හෝල් එකේ තමයි ලෙක්චර් එකට ඇටෙන්ඩ් උනේ. ඔන්න ඊළඟට අපි කට්ටිය තීරණය කරා අපි අද ලයිබ්‍රරි යනවා කියලා. ඉතින් මේ ලයිබ්‍රරි එකට යන ගමන් තමයි ඉන්නේ මාත් එක්ක එකතු වෙලා ඔයාලත් යන්. මේ තියෙන්නේ අපේ ලයිබ්‍රරි එකේ පිටිපස්ස. අපි ලයිබ්‍රරි එකේ පිටිපස්සෙන් ගිහිල්ලා තවත් රවුමක් දාලා තමයි ලයිබ්‍රරි එකට ගියේ. ඉතින් බලන්නකෝ අද අපි මොකද කරන්න කියලා. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ රීක්‍රියේෂන් සෙන්ටර් එක. මේක තමයි ස්පෝර්ට්ස්, ඒ වගේම ක්ලබ්ස් ඇන්ඩ් සොසයිටිස්, ජිම් එක මේ ඔක්කොම තියෙන්නේ. දවසක මම රීක්‍රියේෂන් සෙන්ටර් එකට ඔයාලවත් එක්කගෙන ගිහිල්ලා වීඩියෝ එකක් කරන්නම්. ඔන්න ඉතින් කැරකිලා අන්තිමටම අපි ලයිබ්‍රරි එකට ආවා. ඔයාලත් මාත් එක්ක එකතු වෙලා පොතක් කියමුද? දැන් ලයිබ්‍රරි එකෙන් එළියට ඇවිල්ලා අපි තවත් රවුමක් දාමුද? ඔයාලත් මාත් එක්ක එකතු වෙලා අපේ කැම්පස් එක වටේ රවුමක් යමු. දැන් මේ අපි කට්ටිය යන්න හදන්නේ අපේ H කැන්ටීන් එකට. හැබැයි මං කැන්ටීන් එකට ගියාට කැන්ටීන් එකේ වීඩියෝ එකක් නම් ගන්න අමතක වුණා. මොකද මම කැන්ටීන් එකට ගියේ කෑම කන්නනේ. ඉතින් ඒ අතරතුර වීඩියෝ එකක් ගන්න මතක් වුණේ නැහැ. ඔන්න H කැන්ටීන් එකට ගිහිල්ලා ඉවර වෙලා අපි පෙරේරා සන්ස් එකට ගියා. ඊට පස්සේ අපි කට්ටියම තීරණය කරා කාගේල්ස් එක පැත්තේ රවුමක් දාන්න. කාගේල්ස් එකටත් ගිහිල්ලා අපේ vlog එක ඉවර කරමු. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.